ආයුබෝවන් යාළුවනේ අපි මේ දවස්වල දන්නවා අපේ රටේ සිද්ධ වුණු දේවල් නිසා ගොඩාක් අය හරිම බයෙන් සහ අවිනිශ්චිත හැඟීමකින් ඉන්නේ. ඒත් law of attraction විශ්වාස කරන අපි දන්නවා අපිට පුළුවන් අපේ අනාගතය අපිටම වෙනස් කරගන්න. ඒ නිසා අද මම අරගෙන ආවා මේ දෙසැම්බර් මාසයේදී ඔයාගේ හිතේ තියෙන බය අයින් කරලා ඔයාට අවශ්‍ය ශක්තිය සහ සාමය ආකර්ෂණය කරගන්න උදව් වෙන රීඩින් එකක්. ඔබේ ඇස් පියාගෙන ඔබේ හිතට කතා කරන ඔබ වැඩිපුරම ආකර්ෂණය කරන රූපය තෝරන්න. හොඳටම හිතන්න. හොඳයි. ඔයා පළවෙනි රූපය තෝරගත්තා නම් මේ දෙසැම්බරේ ඔයාට තියෙන පණිවිඩය තමයි මේ. මේ දවස්වල ඔයාගේ හිතේ තියෙන ලොකුම බය තමයි නැවත සිදුවිය හැකි හානිය ගැන අවිනිශ්චිතභාවය. ඒ බය නිසා ඔයාගේ වැඩ කටයුතු පවා අඩාල වෙන්න පුළුවන්. බය වෙන්න එපා. මේ මාසයේදී ඔයාට ලැබෙන ශක්තිය තමයි ප්‍රායෝගික සැලසුම් හැදීම. ඔයාගේ ශක්තිය බියට නාස්ති නොකර මගේ ආරක්ෂාවට මම මේ දේවල් කරනවා කියලා පුංචි සැලසුම් හදන්න පටන් ගන්න. ඔබගේ සුරක්ෂිත නිවහන සහ යහපත් සෞඛ්‍ය ගැන දිනපතා ස්තුති කරන්න. ඔබ දැනටමත් ආරක්ෂිත බව නිතරම දැනෙන්න දෙන්න. මම මගේ ජීවිතය නිර්මාණය කරන්නේ සාමය සහ විශ්වාසය මතයි කියන ඇෆර්මේෂන් එක නිතරම කියන්න. හොඳයි. ඔයා දෙවෙනි රූපය තෝරගත්තා නම් මේ දෙසැම්බරේ ඔයාට තියෙන පණිවිඩය තමයි මේ. ඔයාට දැනට තියෙන බය තමයි පාලනය කරගත නොහැකි තත්ත්වයන් ගැන හැමදේම කන්ට්‍රෝල් කරන්න යන එකෙන් ඔයා ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් විශ්වයේ පණිවිඩය තමයි මේ මාසයේදී ඔයාට ලැබෙන ශක්තිය තමයි නම්‍යශීලී බව. හැමදේම සිද්ධ වෙන්නේ ඔයාගේ හොඳට කියලා විශ්වාස කරන්න. සිදුවීම් වලට අනුව හැඩ ගැහෙන්න පුරුදු වෙන්න. දිනපතා විනාඩි 5ක් මෙඩිටේෂන් කරන්න. ඔබේ හුස්ම ගැනීම ගැන පමණක් අවධානය යොමු කරන්න. මේකෙන් ඔබේ මනසේ සංසුන් බව ආකර්ෂණය වෙනවා. මගේ ජීවිතයේ සියල්ල සාමයෙන් සහ පහසුවෙන් සිදු වෙනවා කියලා නිතරම ඇෆර්මේෂන් එක භාවිතා කරන්න. හොඳයි. ඔයා තුන්වෙනි රූපය තෝරාගත්තා නම් මේ දෙසැම්බරේ ඔයාට තියෙන පණිවිඩය තමයි මේ. ඔයාට මේ දවස්වල තියෙන බය තමයි තනිකම හෝ තනියම මේ අභියෝග වලට මුහුණ දීම. අනිත් අය ඔබට උදව් කරයිද කියලා සැකයක් තියෙනවා. ඔයාට ලැබෙන විශ්වයෙන් පණිවිඩය තමයි මේ මාසයේදී ඔයාට ලැබෙන ශක්තිය තමයි විශ්වාසය. ඔබ වෙන කෙනෙකු මත යැපෙන්න අවශ්‍ය නැහැ. ඔබ ඇතුළත තියෙන ශක්තිය විශ්වාස කරන්න. ඔබට අවශ්‍ය උදව් සහ සහයෝගය ඔබ ආකර්ෂණය කරගන්නවාමයි. act as if ක්‍රමය භාවිතා කරන්න. ඔබ දැනටමත් ඉතා ශක්තිමත් සහ සාර්ථක කෙනෙක් ලෙස හිතන්නේ. හැඟීමෙන් ජීවත් වෙන්න. මගේ සියලු බාධක ජය ගැනීමට අවශ්‍ය ශක්තිය මා තුලම තියෙනවා කියන ඇෆර්මේෂන් එක නිරන්තරයෙන් භාවිතා කරන්න. හොඳයි යාළුවනේ, ඔබ තෝරාගත් රූපය ඔබට මේ දෙසැම්බරේදී අලුත් බලාපොරොත්තුවක් දුන්නා කියලා මම විශ්වාස කරනවා. මේ මාසය ඔයාගේ ජීවිතේ බියෙන් මිදී ශක්තිමත් වෙන මාසයක් බවට පත් වෙනවා නියතයි. ඔයා තෝරගත් රූපය සහ ඒ රීඩින් එකෙන් ඔයාගේ හිතට වැදුණු පණිවිඩය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මම මේ හැම කමෙන්ට් එකක්ම කියවනවා. මේ වගේම law of attraction වීඩියෝ සහ අලුත් අවුරුද්දේ විශාල අනාවැකියක් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඔබට ජය.